අද අපි යන්නේ කුරුන්දි. ඒ 9 පාරේ මැදවච්චයට ගිහින් පුලියන් කොළමෙන් දකුණට හැරිලා නෙදුන් කණිවල ඉඳන් කිලෝමීටර් 6ක් ගියාම තනිමුරුප්පු වැව. එතන ඉඳන් කිලෝමීටර් 1ක් දුරනුයි කුරුන්දු විහාරය තියෙන්නේ. සුන්දර තනිමුරුප්පු වැවේ සිට travel with සේරි අපි අද. තනිමුරුප්පු වැව හදලා තියෙන පළවෙනි අක්බෝ රජතුමා විසින්. ආශ්චර්යමත් සිහින පාරාදීසයක්. මෙච්චර කටුක බිමක දුෂ්කර පළාතක හරියට ෂේම භූමියක් වගේ. අද travel with සේරි අපි. මුලතිව් කුරුඳු මලේ උදබිම ආවරණය කරමින්. අද අපි ඉන්නේ උතුරු නැගෙනහිර පළාතේ. හරියටම කිව්වොත් මුලතිව් ප්‍රදේශයේ. මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කොමලමුණේ ග්‍රාම සේවා වසමේ කුරුන්දි මලේ ඓතිහාසික පුදබිමටයි අපි අද යන්නේ. දුෂ්කර ගමනක්. වනාන්තර මැදින් පටු පාලම් මුඩින් කැඩිච්ච පාරවල් වලින් ඇල මාර්ග ඔස්සේ යන මේ ගමනට පළපුරදු රියදුරෙකු අවශ්‍යම වෙනවා. යුද්ධෙන් පස්සේ 2012 අවුරුද්දේ අපි මුලින්ම කුරුන්දි ආවා. යන්න පාර හදාගත්තේ මේ විදියට. ආමියක අපිට උදව් කළා. දමිළ ජනතාව විසින මේ ප්‍රදේශයේ ඔවුන්ගේ ජීවනෝපාය ගැන අපූරු සමාජ හා මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න පුළුවන්. සත්ත්ව පාලනය හා ගොවිතැන මූලික කරගෙනයි ඔවුන්ගේ මේ ජීවන ක්‍රමය හැඩගැසී තියෙන්නේ. අලංකාර පරිසරයක්. ප්‍රයෝජනයට ගන්නේ නාන්න විතරයි, ස්නානයට විතරයි. ශ්‍රී ලංකා හමුදාව තමයි මෙතන ආරක්ෂාවට ඉන්න හමුදාව තමයි මේ වැවේ ජලය ප්‍රයෝජනයට ගන්නේ. ඒ වගේම ද්‍රවිඩ ජනතාවත් මේ වතුර ප්‍රයෝජනයට ගන්නවා. ගොවිතැන සහ සාමාන්‍ය ජනතාව. මේ ගමන ආරම්භ කරන්නේ නාගචෝල රක්ෂිතයේ පිහිටි කුරුඳු මලේ පුරාවිද්‍යා ස්ථානයේ දාගැබි බැලීමටයි. කුරුන්දි පුදබිම පිළිබඳව ඓතිහාසික වංශ කතා ගණනාවක සඳහන් වෙලා තිබීමෙන්ම මේ ස්ථානය කොච්චර වැදගත්ද යන්න පැහැදිලි. කාලිංග මාගගේ චෝල ආක්‍රමණ නිසා විනාශ වෙලා ගිය ආශ්චර්යමත් පුදබිමක් වසර ගණනාවක්ම පොළවේ මිහිදන් වෙලයි තිබුණේ. ඊට පස්සේ 30 වසරක යුද්ධය. ඒක නිසා වනාන්තරයේ ගොඩක් වී තිබුණා. මේ මෑත කාලේ යුද්ධෙන් පසුව තමයි මේ උතුරු නැගෙනහිර බෞද්ධ බිම් රජය යටතට පත් වුණේ. අද වන විට මේ ස්ථාන ශ්‍රී ලංකා යුද හමුදාව ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ චෛත්‍යයේ පේසාවලලු 3ක් ගොඩනගා තිබෙනවා. මෑත කාලේ කරන ලද කැණීම් වලින් එක් පේසාවලල්ලක කරඬුවක් තැන්පත් කර තැබීමට සෑදූ පාදමක් හමු වෙලා තියෙනවා. ඊට උඩින් විශාල පද්මයක ආකෘතියකුත් හමු වෙලා තියෙනවා.
පවතින ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනේදී වැඩම කළායයි සැලකෙනවා. ඒ වගේම ඓතිහාසික කුරුන්දි අටුවාව ලියවුණා කියන්නේත් මෙම ස්ථානයේ අටුවාවන් 3ක් තිබිලා තියෙනවා. එයින් කුරුන්දි අටුවාව ලියවිලා තියෙන මෙම ස්ථානයේ. ඒ කියන්නේ අටුවාවක් ලියන්න රහතන් වහන්සේලා වැඩ වාසය කරන්න ඕනේ. මේක මහා පුදබිමක් රහතන් වහන්සේලාගෙන් පිරුණු. ඒ නිසා අපි මේ කුරුඳුබලේ චෛත්‍යයට নমස්කාර කරනවා. බොහොම රස්නේ. ඒ වගේම කුරුඳුමලේ මේ චෛත්‍යයේ තියෙන ස්ථානයේ අඩිය තියන්න බැරි තරම් රස්නයක් තියෙනවා. travel with series අපි මේ වගේ ඓතිහාසික ඔබ නොදුටු ස්ථාන පෙන්වන්නේ ඔබ කෙරෙහි ඉතාම භක්තියෙන් සහ කරුණාවෙන් ඔබත් මේ ස්ථාන වලට එන්න නරඹන්න අපේ දේවල් ආරක්ෂා කරගන්න බලන්න. ඒක තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ. චෛත්‍ය මේ පාදම සියල්ලම චෛත්‍ය මළුව මේ ප්‍රාකාරය මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන කබොක් ගලින්. ඒක මහා විස්මිත දෙයක්. මොකද අපි මේ වගේ චෛත්‍ය දැකලා නැහැ. මේ බලන්න මේ භූමියේ සෑම තැනම විවිධ ප්‍රමාණයේ ගල් කණු විසිරීලා තියෙනවා. ඔයාලට දකින්න පුළුවන්. මේ වගේ පබ්බත විහාරයකට ගල් කණු රැගෙන එන්න කොච්චර අසීරුද කියලා හිතන්නකෝ. බෝධි ගෘහය, පෝයගේ, පිළිමගේ ආදී සෑම ගොඩනැගිල්ලක්ම ඉදි කරලා තියෙන ගල් කණු මතයි. මේ ගල් කණු සුළුපටු ඒවා නෙවෙයි, විශාල ප්‍රමාණයේ ඒවා. මේ ගල් කණු ගඩොල් ආදිය නොවෙන්න ඉදිකිරීම තිබුණාද කියලා හොයාගන්නවත් බෑ ඇත්තටම. අතීතයේ ස්ථිරව හදලා තියෙන එකම ගොඩනැගිල්ල විහෙර විහාරය විතරයි. ඔවුන් ඒවට ගල් කණු හා ශක්තිමත් ගඩොල් තමයි භාවිතා කරලා තියෙන්නේ. අට කතාවලත් මහාවංශයේ දක්වන්නේ කල්ලනාට නාගරජු විසින් වර්ෂ 100 සහ 103 අතර කාලයේදී කුරුඤ්ඤ පාසන නමින් මේ විහාරය ගොඩනැගූ බවයි. ඉන්පසු වසර 571 604 කාලවලදී පළමුවන අක්බෝ රජු විසින් කුරුන්දු විහාරය පිළිසකර කර බව දැක්වෙනවා. කර 150ක භූමියක් පුරා විසිරී ඇති මේ කුරුන්දි පුදබිමේ විශාල සෙල්ලිපියක් පිළිමගයක් හා පොහොයගයක් ඇතුළු මුල් යුගයට අයත් සඳකඩ පහනක් කොරවක් ගල් හා ගල් කණු සහිත විද්‍යාත්මක නටබුන් රාශියක් විසිරී පවතිනවා. පුදබිමේ තවත් වැදගත් ඒ වගේම පැහැදිලිව හඳුනාගත හැකි මේ ප්‍රතිමා ගෘහය වටා කබොක් ගලින් නිර්මාණය කළ ප්‍රාකාරයක් දක්නට ලැබෙනවා. නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලකුණු මේ පිළිමගයට ඇතුළු වීමේදී දැකිය හැකි කොරවක් ගල් සඳකඩ පහන් විනාශ කර බුදු පිළිමයක් කඩා බිඳ දමා තිබෙනවා. මල්ලාසනයක් මතු පිට බුදු පිළිමයක් තිබිලා තියෙන්නේ. මෙතන මල්ලාසනයේ තිබ්බ තැන මේ බුදු පිළිමේ පාදම මේක තනිකරම කිරිගරුඩෙන් නිර්මිත වෙලා තියෙනවා. මේ කිරිගරුඩෙන් නිර්මිත පාදම නෙළුම් මල උඩ තමයි මේ බුදු පිළිමේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කාලෙක මේක නිදන් හොරුන්ගේ ග්‍රහණයට අහු වෙලා මේක විනාශ කරලා තමයි තියෙන්නේ. ලෙස
ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම මේ වටේටම කබොක් ගලෙන් නිර්මාණය කරලා තියෙන්නේ, ගොඩනගලා තියෙන්නේ. ගල් කණු තමයි මේ හැම තැනකම තියෙන්නේ. බෝධිගරයක නටබුන්යයි විශ්වාස කෙරෙන ස්ථානයක් හා පොහොය ගියක් ලෙස හඳුනාගත් ස්ථානයකුත් මෙහි තිබෙනවා. නාගසෝල රක්ෂිතය තුළ ඇති මේ හැම තැනක්ම අතිශය පූජනීයයි. මේ හැම තැනකම තියෙන්නේ නටබුන්. ඒ කියන්නේ කාලයාගේ ඇවෑමෙන් විනාශ පොකයට ගිහිල්ලා තියෙන්නේ. මේ බලන්න මේ ගල් කණු. මේවා ඔක්කොම තැනින් තැන මෙතන ශාලා ගොඩනැගිල්ලක් තිබුණු බවට තමයි සාධක තියෙන්නේ. මේ අනිත් පැත්තෙන් බලපුවම මේක පිහිටලා තියෙන උස් බිමක මේක පහළ තියෙන්නේ පල්ලම. මේ තියෙන කඳු මුදුනක තමයි මේ තියෙන්නේ. එතකොට මේ හැම තැනකම තියෙන්නේ ගොඩනැගිලි වල නටබුන්. මේවා තව කාලයක් යනකල් පුරාවිද්‍යාත්මක ගවේෂණ වලට ලක් කරන්න වෙනවා. ඇත්තටම මේ ගල් කියලා කියන්නේ කබොක් ගල්. එතකොට මේ චෛත්‍යය තිබ්බ හරිය උස් ස්ථානයක තමයි මණ්ඩපයක වගේ තමයි තිබිලා තියෙන්නේ. මේ අපි පහළට බෑගෙන එනවා. විශාල ප්‍රදේශයක චෛත්‍ය මළුව තිබිලා තියෙනවා. ඒ චෛත්‍ය මළුවේම තමයි පොහොය ගෙවල් වගේ දේවල් තිබිලා තියෙන. ගොඩ නැගිලි තිබිලා තියෙන. ඒවා අද නටබුන් වෙලා. දැන් මේ බලන්නකො මේ අපිට බහින්න තියෙන වෙන තැන්වල තියෙන කළු ගල්. නමුත් මෙතන තියෙන කබොක් ගල්. ඊටාම දුෂ්කර මාර්ගයක මේ කුරුන්දී විහාරයේ චෛත්‍යයට නැගීමට තියෙන 4 පොලකින් තිබිලා තියෙනවා පඩිපෙළවල් 4ක් සිව් දිශාවෙන්. ඒතර මේ තියෙන්නේ පරණ පඩිපෙළ. දැන් මේ අපිට ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මේ තනින් තන මේක කාලයාගේ යෑමෙන් ගරා වැටිලා. සමහර විට චෝල ආක්‍රමණ නිසා එහෙම වෙන්නත් පුළුවන්. උඩ ඉඳන් වතුර ගලාගෙන ඇවිල්ලා ජලය වගේ වර්ෂාව වගේ දේවල් නිසා විනාශ වෙලා වෙන්නත් පුළුවන්. ගන්නකො මේ පඩිත් එක්ක මේ මේ පඩිය උඩින් තමයි අර ගහන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ගස් පැලවිලා. මේ දිගටම මේ පඩි පෙළ තිබිලා තියෙනවා.